අනේ තාපසතුමනි දවස් ගාණක් තිස්සේ මගේ දරුවට උන් හැදිලා සිහියක් නැතුව ඉන්නේ තාපසතුමනි. දොස්තරලා මොකුත් කියන්නෙත් නෑ. අනේ ඔබ වහන්සේවත් මඩ පිහිට වෙන්න තාපසතුමනි. අනේ සංසුන් වෙන්න දරුවා සංසුන් වෙන්න. රෝගී වෙලා ඉන්න දරුවෙක් සුව කරන්න දෙවියෝ මට විශේෂ බලයක් ලබා දීලා නැහැ. නමුත් මම අනිවාර්යෙන්ම මිනිසුන් වෙනුවෙන් ඉන්නවා. මට ඔයාලගේ හැම ප්‍රශ්නයකටම විසඳුම් ලබා දෙන්න නම් බෑ. ඒ කියන්නේ තාපසතුමනි මගේ දරුවා වෙනුවෙන් ඔබ වහන්සේට කරන්න කිසිම දෙයක් නැද්ද? දෙවියන් ගැන විශ්වාසය තියන්න දරුවා. අනේ තාපසතුමනි මට මේ දුක කියන්න මේ වෙලාවේ වෙන කවුරුත්ම නැහැ. අනේ තාපසතුමනි මගේ දරුවා ආරක්ෂා කරලා දෙන්න. හරි දැන් ඔයාලා යන්න. මම දෙවියන්ට යාඥා කරන්නම්. ඔයාලා හැමෝම වෙනුවෙන් මං දෙවියන්ට යාඥා කරනවා. තාපසතුමනි මම වේ වෘක්ෂයට අධිපති දෙව්දුවයි. ඔබ වහන්සේ ඊටමත් කලකිරීමෙන් න්‍යාඥා කරන බවක් මට පේනවා. දියණියනි මේ ගමේ මිනිසුන් රෝගී තත්ත්වයක් හේතුවෙන් ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. ඔවුන්ට පිහිට වෙන්න ඔබට පුළුවන් නම් මට වරයක් ලබා දෙන්න. එහෙනම් මේකයි මේ ඔබ වහන්සේ දුකින් ඉන්න හේතුව. එසේනම් තාපසතුමනි මම මගේ මායා බලයෙන් ඔබ වහන්සේව අර ළිඳේ සිර කර තබන්නම්. ඔබ වහන්සේගේ තපස් බලයෙන් මේ ළිඳේ තියෙන ජලය අමෘතේ බවට හැරේ. ඒ ජලය පානය කරන මිනිසුන්ගේ සියලුම ලෙඩ රෝග ඉක්මනින් සුව වෙලා යයි. ඔබ වහන්සේ භාවනා යෝගීව සිටින තරමටම ඒ ළිඳේ ජලයේහි බලය තවත් වැඩි වේ. නමුත් ඔබ වහන්සේගේ භාවනාව අවසන් වූ සැනින් ඒ ජලයේ තිබෙන මායා බලය නැති වෙලා සාමාන්‍ය ජලය බවට පත් වේ. ඔබ වහන්සේ ඒ දෙයට එකඟයිද? ඔව් දියණියනි මම එකඟයි. ඔබේ විශ්මිත බලය මට පෙන්වන්න. තාපසතුමනි ඔබ කොහිද? තාපසතුමනි අනේ තාපසතුමනි මොකද මේ කලබලි? එතුමා මෙහි නැහැ. මම අද උදේ මේ වෘක්ෂයේ මුල එතුමාව දැක්කෙත් නැහැ. කොහේ හරි ගිහින්ද දන්නේ අනේ මෙහි එතුමා නැහැ කියන්නේ එතුමා කොහෙ ගිහින්ද? අනේ මගේ දරුවා උණ හැදිලා දුක් පීනවා. අනේ තාපසතුමනි මොනවා දරුවට අසනීපයි? කෝ බලන්න. දරුවට හොඳටම අමාරු පාටයි. යාට වතුර ටිකක් පොවන්න ඉක්මනට. වතුර කොහින්ද මං වතුර හොයාගන්නේ මේ වෙලාවේ? අර අතන ලිඳක් තියෙන්නේ. ඉන්න මං අර ලිඳෙන් වතුර ටිකක් ගෙනත් දෙන්න. ගන්න. මෙන්න මේ වතුර ටික දරුවට පරිස්සමට පොවන්න. මෙන්න පුතේ වතුර. මේ වතුර ටිකවත් බොන්නකො මගේ පුතේ. මොනවා? වතුර ටික දුන්න විතරයි දරුවට හොඳ වුණා. උනත් අඩු වෙලා. මගේ දරුවා සුව වුණා. ඒ කියන්නේ මේ ළිඳේ වතුර වල මායා බලයක් තියෙනවද? වතුර ටික පෙව්වා විතරයි මෙච්චර අමාරුයි මිටි ළමයා හොඳ වුණානේ. කෝ කට්ටිය හැමෝම එන්න ඇහෙනවද? හැමෝම මෙහෙට එන්න. මේ මායා ළිඳේ වතුර ටිකක් බොන්න. ඉක්මනට ලෙඩ හොඳ වෙනවා. එන්න හැමෝම එන්න. ඉතින් මේ වතුර උගුරක් බීපු ගමන් ලෙඩ හොඳ වෙන මායා ළිඳ ගැන ආරංචිය මුළු ගම පුරාම ගින්නක් වගේ පැතිරිලා ගියා. සහෝදරයා මේ ගමේ මායා ළිඳක් තියෙනවා කියලා අහන්න ලැබුණා. ඒක කොහෙද තියෙන්නේ? මේ ගමේ කෙනෙක් නම් වෙන්න බෑ. ඔබතුමා කවුද? යහළුවෙකුට හොඳටම අසනීපයි. එයා සුව වෙන්නෙම නෑ. ඉතින් මට දැනගන්න ලැබුණා මේ අර ඔව් ඔයාට දැනගන්න ලැබුණදී හරි තමයි. ඉන්න මම එක්කගෙන යන්නම්. මේකද මේ ඔය කියන මහ ලොකු මේ මායා ළිඳ?
මට මේකෙන් වතුර ගන්න පුළුවන්ද? ඔව් අනිවාර්යෙන්ම. මොකද ඔය කරන්නේ? ඔච්චර ලොකු භාජනයකට වතුර ගන්න මොනව කරන්නද? මම මේ ගොඩාක් දුර ඉඳලා න්යාවේ. ඉතින් මේකෙන් ඉතුරුන ටික මම පරිස්සමට තියාගන්නම්. එන්න සෑම රෝගයක්ම පරාජය කරන්න මායා බෙහෙත ගන්න. මායාකාර බෙහෙත රුපියල් 100යි. එක බෝතලයක් රුපියල් 100යි. අසනීප සුව වුණේ නැත්තම් සල්ලි ආපහු දෙනවා. ඕනම ලෙඩක් ක්ෂණිකව හොඳ වෙනවා. වගකීමෙන් කියන්නේ එන්න හැමෝම එන්න. ඔය කියන්නේ ඇත්තද? මේ බෙහෙතෙන් උණ අඩු වෙයිද? අනිවාර්යෙන් වගකීමෙන් කියන්නේ ඕනම රෝගයක් එකපාරින් හොඳ වෙනවා. එක බෝතලයක් අරන් බීලා බලන්න රුපියල් 100යි. එහෙනම් මට ඔය තරම් කියන නිසාම දෙන්නකෝ එක බෝතලයක් බීලා බලන්න. මෙන්න සල්ලි. මේක නම් මහ පුදුමයක්. මගේ ලෙඩේ කොහෙන් ගියාද නෑ. මෙන්න 200ක්. මට තව බෝතලයක් දෙන්න. මට බෝතල් 5ක් දෙන්න. 5ක්ම දෙන්න. බෝතල් 10ක්ම දෙන්න. මට බෝතල් 2ක් දෙන්න. ඉක්මනට දෙන්න. මටත් දෙන්න. මෙන්න සල්ලි. මටත් දෙන්න බෝතල් 3ක්. ජය වේවා අද නම් කල්ලමරේ. හිට උදේම ආයෙත් යන්න ඕන ලිඳ පැත්තේ ගිහින් එන්න. පියවි මේ හනා මේ බෙහෙත තමුන්ට කොහෙන්ද හම්බුනේ? අනේ චණ්ඩියයි මට කරදරයක් නම් කරන්න එපා. එහා ගමේ තියෙන මායාකාර ලිඳකින් ගෙනාපු වතුරයි මේ. මාව අතහරින්න. අනේ මට කරදරයක් කරන්න එපා මාව අතහරින්න. මායාකාර ලිඳ? හරි එහෙනම් තමුන් අපි එතනට එක්කන් යනවා. ඊට පස්සේ අපි තමුන් අතහරින්න. යමු. අනේ චණ්ඩියයි මේ තියෙන්නේ නින්ද මේ ලිඳෙන් තමයි මං වතුර අරන් ගියේ චණ්ඩියයි. මේ ආයේ මේ පැත්තේ මොකද? ඔයා ටික දවසකට කලින් නේද මෙහින් වතුර අරන් ගියේ? මේ ලිඳ අපේ පාවිච්චියට තියෙන්නේ. අපේ පාවිච්චියට මේ ලිඳ අඳින මට ඕනෙම. එහෙම කොහොමද මේ ලිඳ ඔයාගේ වෙන්නේ? මේක අපේ ගමේ ලිඳ. චූටිය අන්න අර මිනිහගේ ඔළුව පැලෙන එකක් ගහලා මෙතනින් එලවලා දානවා. යනවා. යන්න කියලා සිංහලෙන් කිව්වහම තේරෙන්නේ නැද්ද? ජල්ලන්න මෙතනින්. බුදු අම්මෝ මෙන්න මිනි මරණෝ බුදු අම්මෝ. මේ ඔක්කොම වතුර අරන් ගිහින් විකුල්ලා මම ලොකුම සල්ලිකාරයා වෙනවා. මම ගොඩාක් සල්ලි හම්බ කරනවා. චණ්ඩියයි මම මේ කියන්නමයි හිටියේ. අපි මේකෙන් එකපාරක් හරි වතුර ටිකක් බීලා බලමුද? ඔව් චූටියෝ ඒකත් ඇත්ත. මේ මිනිහා බොරුවක් කරනවද කියලා කවුද දන්නේ? ඕන් ওই ලිංගයට්ට උඩ තියෙන පොඩි මැටි මුට්ටියට මට වතුර එකක් ගෙනත් දෙනවා. මෙන්න චණ්ඩියයි බීලා බලන්න වෙනසක් තියෙනවද කියලා. මොකද චණ්ඩියයි උනේ? ඔයාගේ අවුරුදු ගාණක් තියෙන කොන්ති වේදනාව පොඩ්ඩක් හරි අඩු වුණාද? මේ මිනිහා පට්ටපල් බොරුවක් කරන්නේ. කිසිම කැක්කුමක් අඩුන්නේ නැහැ. මේ කපටි අපිව රැවැට්ටුවා. අනේ චණ්ඩියයි මං ඇත්ත කියන්නේ චණ්ඩියයි අනේ මං ඇත්ත කියන්නේ චණ්ඩියයි මම මේ ලිඳින් තමයි වතුර ගත්තේ. අනේ මාව අතරින්න මං කිසි දෙයක් දන්නේ නෑ චණ්ඩියයි මං ඇත්ත කිව්වේ. වතුර දත්තේ කොහෙන්ද කියලා ඇත්ත කියනකම් අපි තමුන් අතරින්නේ නෑ. යා මායාලින්ද අනේ මායාලින්ද මගේ අම්මව සනීප කරලා දෙන්න. මගේ අම්මට හොඳටම අසනීපයි. මගේ අම්මව සනීප කරලා දෙන්න මායාලින්ද. පුංචි දරුවෝ මේ ලිඳේ මායා බලය දැන් නෑ. දැන් මේ ලිඳෙන් කාවවත් සුව කරන්න බැරි වේ. ඔබ වහන්සේ මෙහෙම මේ ලිඳ අතෑරලා ගියාම අපිට මොකද වෙන්නේ? මම මේ ලිඳ ඇතුළට වෙලා භාවනා යෝගීව වැඩ හිටියේ මේ ගමේ මිනිස්සුන්ගේ රෝගේ හොඳ කරන්න මිසක් බලලෝභීන්ගේ බලය වැඩි කරන්න නෙවෙයි. දිව්‍යන්ගේ ආශිර්වාදයෙන් මේ දැරිවියගේ මම සුවපත් වෙනවා. එය අනිවාර්යයෙන්ම සුවපත් වෙනවා. මම දැන් එහිනම් යන්නම්. අපිට කවුද දෙන්න උදව් කරන්නේ? තමන්ට පිහිට වෙන්න. තමන්ට පිහිට වෙන්න.